පොඩි වෙලාවක් දෙන්න. ඔයගොල්ලන් දන්නවා මොකද්ද රීසන් එක කියලා. ඉතින් ගොඩක් අය මගෙන් විස්තර අහා හිටියා. මට කතා කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඔක්කොටම එකට මෙහෙම තියලා කතා කරන්න ඕනේ. හේතුව තියෙනවා පිටිපස්සේ. මෙතන ඇත්තටම මේ නියෝජනය කරගන්න. මෙතන ඉන්න ඕගොල්ලෝ විතරක් නෙවෙයි. දැනට ක්ලාසස් එන මෙතනට අදාපු නැති හැමෝමත් ඔයගොල්ලන් හරහා රෙප්‍රසන්ට් කරනවා. එතකොට මීට කලින් ක්ලාසස් ආපු අය නියෝජනය කරගෙන තමයි මේ කතා කරන්නේ. දැන් මම අවුරුදු 17ක් විතර 17කට වැඩි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට ක්ලාසස් කරන්න පටන් අරගෙන ඒ අතර ගොඩක් අය ඉතින් ඇවිල්ලා තියෙන හිස්ටරි එකක් තියෙනවානේ. හැමෝමත් එක්ක ආපු ගමනක ප්‍රතිඵලයක් නෙමේක. ඉතින් මම මේ වීඩියෝ එක දැම්මට පස්සේ ඒ අය දැක්කොත් ඒ අයටත් එක්ක තමයි මේ කතා කරන්නේ. සහ Facebook එකේ YouTube එකේ වීඩියෝස් බලන හැමෝමත් මේ කතාවට සම්බන්ධ කරගන්න. කාර් එක ගත්ත එක සාමාන්‍යයෙන් ට්‍රාන්සැක්ෂන් එකක් නේ. ඉතින් අපි සල්ලි දුන්නා කාර් එක ගත්තා. ඊට වඩා මට මේකේ වටිනාකමක් තියෙනවා. මේ ගැන කතා කරන්න දැන් සති 3ක් විතර වෙනෝනේ අරගෙන. ඒ ගැන මට හිතිච්ච කාරණාවක්. දැන් කාර් එක අරගෙන මං ගෙදර අරන් ඇවිල්ලා මේක දැක්කට පස්සේ මට හිතිච්ච කාරණාවල් මොකද ගොඩක් දේවල් හිතුණා කාර් එක දැක්කා. සාමාන්‍ය කාර් එකක් කියන්නේ මට අනුව නම් ලොකු කාර් එකක්. මගේ අනිත් කාර් එකක් තියෙනවා ස්පෝට් කාර් එක. ඒකයි මේකයි අතර ගත්තාම ලොකු ગેප් එකක්. මට හිතිච්ච කාරණාවලින් කීපයක් ඔයගොල්ලොත් එක්ක කතා කරා. හැබැයි මේ කාර් එකක් ගත්තා හෝ කෙනෙක් ගෙයක් ලොකුවට හැදුවා කියන එකෙන් ඒ පුද්ගලයා මාර අමුතු පොරක් කියලා කියන්න බෑ. මේ අවංක කෙනෙක් මාර ජෙනුයින් පුද්ගලෙක් මේ ආධ්‍යාත්මික මොකක් හරි එහෙම එකක් නෙවෙයි. මේකෙන් පෙළන්න පුළුවන් එකම දේ මගේ සාර්ථකත්වයේ විතර. මගේ වෘත්තීයමය ජීවිතයේ කොච්චර දුරට ඇවිල්ලා තියෙනවා. ආර්ථික මට්ටමේ නැත්තම් මූල්‍යමය වශයෙන් කොච්චර ශක්තිමත්ද කියන එක පමණයි. එහෙම නැතුව පෞද්ගලිකව මගේ ගතිගුණ වගේ දේවල් ගැන කතා කරනව නෙවෙයි. පැහැදිලිනේ. මේක ගැන හිතද්දි ඇත්තට මට හිතීච්ච එකක් තමයි අපි මාකටිං කරනවා. Facebook එක අපි වීඩියෝස් දානවා. දැන් මෙතන ඇති Facebook වීඩියෝස් බලලා ආපු අයත් වීඩියෝස් මිලියන ගණන් බලනවා, දහස් ගණන් ෂෙයා කරනවා. ඒ එක වීඩියෝ එකක්වත් ප්‍රොමෝට් කරන්න මාකටිං පර්පස් කවදාක්වත් මම ලිංගිකත්වයේ පාවිච්චි කරලා මාකටිං කළා නැහැ. දැන් ඩාන්සින් ගැන විතරක් නෙමෙයි මම කියන්නේ මොන ව්‍යාපාරයක් ගත්තත් කෙනෙක් ලිංගිකත්වයේ ඉස්සරහට දාගෙන අලගි වැඩි කරගන්න උත්සාහ කරන්න පුළුවන්. ඉතින් මම එහෙම මාකට් කරලා නෙවෙයි මගේ වීඩියෝස් වල views වැඩි වෙලා තියෙන්නේ, ෂෙයා කරලා තියෙන්නේ, FB එක හරහා කට්ටිය මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ ගැන ඇත්තටම මට සතුටක් තියෙනවා. දැන් ලිංගිකත්වයේ මට පාවිච්චි කරන්න බෑ මොකද මම කොට කලිසමක් ගහගෙන නැටුවා කියලා කවුරුත් බලන්නේ නෑනේ. මම කොල්ලෙක්නේ. නමුත් මම ඒක කරනවා නම් මේ ඉන්න අය හරහා තමයි ඒක පාවිච්චි කරන්න ඕනේ. මොකද වැඩිපුරම ඉන්නේ කාන්තා පාර්ශ්වයේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේ කිසිම කෙනෙක්ව අපි වීඩියෝස් ගන්නවා, අපි ක්ලාස් එකේ වීඩියෝස් ගන්නවා, කලින් ප්ලෑන් කරලා වීඩියෝස් ගන්නවා. කවදාකවත් කිසිම කෙනෙකුට මම කියලා නැහැ මෙන්න මේ විදිහට ඇඳන් එන්න කියලා. කලර් එකක් කියලා ඇති. කළු පාට ඇඳන් එන්න කියලා ඇති. ඒ අරෙන් අර විදිහට ඇඳන් එන්න මේ විදිහට ඇඳන් එන්න කියලා කිසිම කෙනෙකුට කියලා නැහැ. ඒ වගේම හදිසියේ අපි ක්ලාසස් වල වීඩියෝස් ගන්න වෙලාවල් තියෙනවා. අපි ඒතර කලින් කියනවා අපි මෙන්න මේ වීඩියෝස් ගන්නවා සෝෂල් මීඩියා දානවා අකමැති අයට අයින් වෙන්න කියලා කලින් කියනවා. ඉතින් මේ අවස්ථාවලදී සමහර වෙලාවට කවුරු හරි විලාසිතාවට මොකක් හරි දැන් හිටියොත් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද අපි කාටවත් ලේඩීස් වලට රූල්ස් දාලා නැහැ අර මඳින්න මෙහෙම අඳින්න කියලා. ඒ හැරෙන මම වීඩියෝස් වලට views ගැනීමේ අදහසෙන් ලිංගිකත්වයේ උද්දීපන වෙන විදිය thumbnail එහෙම හදලා දාලා එහෙම මුකුත් කරලා නැහැ. ඔය page එකේ දාන වීඩියෝස් උත් මම තමයි edit කරන්නේ. ඒක edit කරද්දි මම දැක්කොත් මේ ඉන්න කෙනෙක් ඇඳන් ඉන්න ඇඳුමක් නිසා මොකක් හරි අපහසුතාවයකටපත් වෙලා තියෙනවා කියලා මම අනිවාර්යයෙන් මේ කොටස අයින් කරනවා. සමහරලාට ඒ අය දන්නෙත් නෑ. එච්චරට මම පරිස්සම් මේ ඉන්න පිරිස ගැන මොකද මාව විශ්වාස කළානේ මෙතනට එන්නේ. සමහර වෙලාවට එඩිට් කරන්න බැරිම තැනක් තිබ්බොත් මම ඒගොල්ලොත් එක්ක කතා කරනවා. මෙහෙම තැනක් තියෙනවා මේක අප්සෙට් වගේ මොකද්ද කරන්න කියලා. එච්චර දුරට හිතලා තමයි මම වීඩියෝ එකක් පවා එළියට දාන්නේ. මේ තියෙන්නේ එහෙම ආපු ගමනක ප්‍රතිඵලයක්. ඒක එකක්. රයිට් අනිත් එක. දැන් මම මේ කියන දේවල් වලට සාක්ෂිත් ඔයගොල්ලොම තමයි. ඔයගොල්ලොමනේ ක්ලාසස් වල ඉන්නේ. හරි අනිත් එක මම මගේ ක්ලාසස් ඇතුළේ වෙනත් කිසිම බාහිර දෙයක් කතා කරලා නැහැ. ඒකටත් සාක්ෂි ඔයගොල්ලෝම. මම කවදාවත් දේශපාලනය කතා කරලා තියනවද? ඩාන්සින් ඇරෙන්න වෙන කිසිම දෙයක්. දේශපාලනය ගැනවත් ආගමක් ජාතියක් ගැන මොකක් හරි රටේ තියෙන කාලීන ප්‍රශ්නයක් ගැනවත් කිසිම දෙයක් නැතුව මම ඩාන්සින් විතරමයි උගන්වන්නේ. මම කියන්නේ වෙන කවුරු හරි එහෙම කතා කරනවා නම් ඒක වැරදි කියලා නෙමෙයි මම කරලා නැහැ. අපේ ගෲප් එකක් තියෙනවා ඩාන්සින් ක්ලාස් එකට අදාළ වීඩියෝස් දාන්න. ඒ ගෲප් වලවත් මම බාහිර වෙන කිසිම දෙයක් ෂෙයා කරන්නේ නැහැ. අනිත් එක මම කවදාක්වත් කිසිම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ව විවේචනය කරන්නෙත් නැහැ. අර ක්ලාස් එක මෙහෙමයි, අර ඉන්ස්ට්‍රක්ටර් මෙහෙමයි. එහෙම කවදාක්වත් කියන්නේ නැහැ. ඒ කියන්නේ ක්ලාස් එකේදී විතරක් නෙවෙයි. මම 1 to 1 කන්වර්සේෂන් එකකදීවත් එහෙම කරන්නේ නැහැ. උඩට යන කෙනෙක්ගේ කකුලෙන් අදින්න හරි
පල්ලෙහා ඉඳන් උඩට එන්න හදන කෙනෙක්ව පාගගෙන උඩට එන්න දෙන්නේ නැතුව හරි. ඒ කියන්නේ සමහර ව්‍යාපාර කරන එහෙමයිනේ. මේක ඩාන්සින් ස්කූල් එකක් වුණාට මම සර් ඔයගොල්ලෝ ස්ටුඩන්ට්ස්ලා වුණාට ව්‍යාපාරික වශයෙන් ගත්තොත් මම ව්‍යවසායකයෙක් ඔයගොල්ලෝ පාරිභෝගික. ඩාන්සින් ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි වෙන ක්ෂේත්‍රවලත් ওই දේවල් තියෙනවා. දැන් බලන්න Tamanට මුකුත් සමහරලාට කියා ගන්න දෙයක් නැත්තම් වෙන කෙනෙක්ව කපලා තමයි Tamanගේ භාණ්ඩයෝ සේවාව අලෙවි කරගන්නේ. දැන් මම කවදාකවත් එහෙම කරලා නැති එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. මට එහෙම කරන්න අවශ්‍ය නැහැ. මොකද මට කතා කරන්න හොඳ හිස්ටරි එකක් තියෙනවා. හොඳ වෘත්තීය පසුබිමක් තියෙනවා. මට කතා කරන්න පුළුවන් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒතර මට වෙන කෙනෙක්ව කපලා මාකට් කරගන්න ඕනේ නැහැ. මට මං ගැන කතා කරලා මාකට් කරන දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපි සෝෂල් මීඩියා එකේ ගොඩක් දකිනවා. ක්වොලිටි එකකුත් නැති, හිස්ටරි එකකුත් නැති මිනිස්සු තමන්ගේ තරංකරුවන්ව කපාගෙන ඉදිරියට යන්න හදනවා. සාමාන්‍යයෙන් මේ වගේ දේවලුත් කතා කරන්නේ නැහැ. මෙන්න මේ කතාවට සම්බන්ධ වෙච්ච නිසා මේ කතා කරේ. ඉතින් ඔන්න ඔය දේවල් ගැනත් හිතද්දි ගොඩක් සතුටුයි මේ සාර්ථකත්වය ගැන. ඉතින් මේක සම්පූර්ණ ස්තුතියි හිමි වෙන්න ඕනේ ඕගලන්ට. මොකද මම ඩාන්සින් විතරයි ජොබ් එකකට කරන්නේ. මොකද මට වෙන කිසිම බිස්නස් එකක් නැහැ. සයිඩ් බිස්නස් එකක්වත් වෙන ස්වයං රැකියාවක්වත් ඉඩම් මාර්ගන වගා කරන එකක්වත් ආයෝජන මාර්ගයක්වත් මගේ ක්ලාසස් වල ආදායම විතරයි. ඉතින් මේ සම්පූර්ණම ස්තුතිය මේ ක්ලාසස් වෙන හැමෝටම. මේක මේ එක රැයකින් හම්බෙච්ච දෙයක් නෙමෙයි අවුරුදු ගානක මහන්සියක ප්‍රතිඵලයක්. මෙතන ඉන්න අවුරුද්දකට වඩා එන මේ මාසෙ ආපු අයත් මට වටිනවා. විශේෂයෙන්ම කාලයක් ආපු අය අවුරුදු 5ක් 6ක් ආපු අයත් මෙතන ඉන්නවා. ඉතින් අවුරුද්දකට වඩා ඉන්නවයි කියන එකත් ලේසි නෑ සමහර වෙලාවට. මාත් එක්ක සමහරවිට මට බැනත් ඉන්නවා. නේද? යාළුවොත් එක කියනවනේ ඉතින් මට බැන්න කියයි, එදත් බැන්න කියයි, මට බයි බයින්නේ කියයි. හැබැයි ඉතින් දාලා යන්නෙත් නෑ ඉතින්. මොකක් හරි හේතුවක් ඇතිනේ ඒකට. ඒ කියන්නේ ඉතින් බයිනවා කියන්නේ તો නිකන් නෙවෙයි. මොකද අපි ක්ලාසස් ඇතුලේ හදපු සංස්කෘතියක් තියෙනවා, විනයක් තියෙනවා හදපු. එතනින් ගියාම අපි බලාපොරොත්තු වෙන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඉතින් ඒක මේන්ටේන් කරගෙන යද්දී ඉතින් ඇත්තටම බනිනවත් නෙවෙයි. ඉතින් පොඩ්ඩක් සොරේ පොඩ්ඩක් එහෙ මේ වෙලා අඬ පොඩ්ඩක් වෙනස් වෙනවා ඇති. ඉතින් ඩාන්ස් කරන්න බැරුව නෙමෙයි. ඉතින් ක්ලාස් එක වෙලාවේ ෆෝන් එකකින් වෙලා කතා කරනවා දැක්කම වගේ දේවල් වලට ඒ විදිහින් එච්චර ගණන් ගන්න එපා. ඉතින් මං වැඩි වෙලාවක් ගන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ටයිම් එක. ඉතින් මේකට මේ වගේ තැනකට එන්න අත දීපු හැමෝටම බොහොම ස්තුතියි කියලා කියන්නම මම කැමති නැහැ. ඒක ටිකක් මදි වගේ මට. ගොඩාක් පිං මාව මේ වගේ තැනකට ගෙනාවට.